අපේ ඇමතුමා ජයකොඩි ඇමතුමා අපි වගකීමෙන් නැවත අවධාරණය කරලා කියනවා මේ ගල්ලංගුර ආනයනදී කිසිදු ආකාරයක වංචාවකට නාස්තියකට දූෂණයකට මැදිහත් වෙලා නැහැ. ඒ නිසා ඒ වගකීම සහිතව අපි පරීක්ෂණයට දීලා තිනවා. පට්ට හොරකමක් කරලා ඒ පට්ටක හොරකම මේ අතේ පත්තු වෙලා අර රෙද්දෙත් මොනවද වෙලා ඒ ඔක්කොම ගඳ ගහන ඒ ඔක්කොම ගඳ අරගෙන ඇවිල්ලා මාධ්‍ය ඉදිරියට ඇවිල්ලා පට්ට හොරකමේ අයිතිකාරයෝ ටිකක් කියනවා කිසිම හොරකමක් වෙලා නැහැ කියලා. ඉතින් අපිට පට්ට හිනා මේ කියන්නේ වහනකොට. ඌව හොඳයි අහ කොණ්ඩේ බැදපු චීනුවට 100% අයට. 3 වුණොත් දැන් පිළිගන්නේ නැහැ. එහෙන් මන්දිර පේනවා මෙහෙන් හොරකමේ අතේපත්තු වෙලා තියෙනවා. 103 උන්ට පේනවා දැන් නායකයෝ යන්නේ කැසිනෝ ධම්මිකලගේ මග. දැන් ඒගොල්ලෝ නායකයාගේ නායකයාත් කැසිනෝ ධම්මික. ජවිපේ සමාජිකයාගේ නායකයා අඟුරු කුමාර වුණා. අඟුරු කුමාරගේ නායකයා කැසිනෝ ධම්මික වුණා. ඉතින් දැන් සමාජිකයත් ඔය පට්ටකේ බර පිළිගන්නේ නැහැ. පිළිගන්න දෙතුන් දෙනෙක් ඇති. ඒ ඉතින් ඒ ඇරෙන්න රටේ මිනිස්සු ඔයලනු කන්නේ. ඔය බොරු ඇහුවා ඉවරයි. ඒ බොරු වලට දැන් ආයි අවනත නැහැ. ඔය බොරු වලින් සනසන්න බෑ.